ආයිබෝන් යාළුවෝ ඉතින් වැඩ ටික කරගෙන යන ගමන් ඉන්නේ අද ගොඩක් යාළුවෝ මගෙන් ඉල්ලලා තිබුණා බීෆ් කරි එක්ක රෙසිපියක් දෙන්න කියලා. ඉතින් ඔයාලා ගෙදර කෑමට වගේ හදනවා නම් මේ වෙලාවට මේකට මේ ගානටම අපි මස් මේ කපලා තියෙන ඒ ගානට කැරට් ටිකක් අල ටිකක් කපලා දාගන්න මේක වෙනම ටේස්ට් එකක් කරනවා එතකොට. ඉතින් අද මම හදන්න යනවා බීෆ් කරි එකක්. මේක හදන්න මම මගේ ස්ටයිල් එකකට මොකද ඉන්දියන් රෙසිපි ලංකාවේ රෙසිපි දෙකක් එකට කලවම් කරලා තමයි හදන්න යන්නේ. ඉතින් මම අද කියා දෙනවා ලස්සන රසට මෙලෙක් ගතියට බීෆ් කරියක් හදාගන්නේ කොහොමද කියලා. වොක් පැන් එක තියාගන්න. ඔය තෙල් පොඩ්ඩක් දානවා. එතන බීෆ් තියෙනවා කිලෝ එකක්. මම ඒක එකතු කරනවා. බීෆ් එක පොඩියට කපලා තියෙන්නේ. විතර මධ්‍යම ප්‍රමාණයට තියාගන්න ඕන අපි මේකට. මේක මම අද හදන්නේ මේ තෙල් බේරෙන්න නෙමෙයි. තෙල් අඩුවෙන් රස වැඩියෙන් තමයි මේ කරිය එක හදන්නේ. ඒක ලුණු ටිකක් දානවා. ඒක කහ පොඩ්ඩක් දානවා. ඊට පස්සේ තක්කාලි ලුණු ඊට පස්සේ ඉඟුරු සුදු ලුණු මේ ටික දාලා අපි මේ බීෆ් එකකින් උන වතුර එකත් එක්ක තමයි මේක තඹ ගන්න හොඳට. මම දානවා එනසල් ටිකක්, කරාමුණ ටිකක්, කුරුදු ටිකක්. එතන මම මේ කුළුබට්ටු ටික දාන්නේ අපේ ලාංකික රසය ගන්න ඕන නින්දා. මේවා නැහැ කියලා ගැටලුවක් නෑ. ඔයාලා කැමති නම් දාන්න නැත්නම් අවශ්‍යයක් නෑ. අනිවාර්යයක් නෑ. කන්න විනාකිරි මේසෙන් දෙයක් විතර දානවා. ඔයාලා දැක්කා මම මේකට වතුර පොඩ්ඩක්වත් දැම්මේ නෑ. ඒකට මේකට හොඳට වතුර ගතියක් ඇවිල්ලා තියෙනවා නේ. දැන් මම මේකට කරපිංච ටිකක් දානවා. ඔයාලා රම්පෙ ටිකක් තියෙනවා රම්පෙත් දාන්න. මේ විදිහට හොඳට මේක තඹ ගන්නේ කුරුදු වෙනසාල් කරාමුණ නැටි ඒ වගේම ලුණු කරපිංචා තක්කාලි ඒ වගේ තියෙන ඔක්කොම ෆ්ලේවර් එක මේ මස් එකට හොඳට උරා ගන්න ඕන. ඒ නිසා අපි මේක තඹ ගන්නේ. දැන් සාමාන්‍ය බීෆ් එක තැඹිලා තියෙන්නේ. ඒ වුණාට මේක අර හයිය ගතිය තාම තියෙනවා. දැන් මම දානවා මේකට බ්ලැක් කරි පවුඩර්. මම දාන්නේ පැප්‍රිකන් මේකට. මොකද මම මේක සැර නැතුව තමයි මට හදා ගන්න ඕනේ. එහෙනම් මම පැප්‍රිකන් හැඳි දෙකක් දානවා. ඔයාලට පුළුවන් මේ පැප්‍රිකන් එනකොට සැරට කන්න ඕන නම් මිරිස් කුඩු හැන්දයක් කියලා දාගන්න. ඊට පස්සේ තුන පහ හැන්දයක් දානවා. මම මේ සේම් තමයි ගන්න බ්ලැක් කරි පවුඩර් දෙකයි මිරිස් කුඩු දෙකයි තුන පහ දෙකයි. ඒ විදිහට තමයි ගන්න තියෙන්නේ. දැන් මේක හොඳට මික්ස් කරගන්න ඕන. මේකට කිසිම වෙලාවක ගොරක දාන්න එපා. ඇඹුල් ගතිය ගන්න. මොකද ගොරක වලට තවත් මස් එක අපි හයි වෙනවා. ඒක වල ගන්නවා. මම ඊට පස්සේ වතුර දානවා මේ මගේ වොක් ස්පූන් එකෙන් හැන්දක් හරි දෙයක් විතර දානවා. දැන් අපි ගින්දර අඩු කරන්න ඕන. දැන් මේක අපේ මස් එක තැම්බිලා තියෙන්නේ ගින්දර අඩු කරගන්න ඕන අපි මධ්‍යම ප්‍රමාණයට වගේ. මස් එක දැන් හොඳටම අපි කුක් කරලා තියෙන මස් එකේ තිබුණු වතුරෙන්ම මස් එක අපි කුක් කරලා ඉවර කරගත්තා. ඊට පස්සේ අපි පහේ වර්ග ටික දාලා දැන් පහේ වල තියෙන සැරගතිය යන්නයි මේ මස් එක ටිකක් මෙලෙක් වෙන්නයි තමයි අපි අඩු ගින්දරේ තියලා කුක් කරගන්න තව ටිකක්. දැන් සාමාන්‍යයෙන් පැය භාගයක් විතර මේක හොඳට කුක් වෙලා තියෙන්නේ. දැන් හොඳට මෙලෙක් කියලා තියෙන්නේ මස් එක අපි. මේකට දානවා දැන් සියඹලයිස්ම ටිකක් පොඩි අඹුල් ගතියක් එන්න. ඊපස්සේ ගානිස් එකට වගේ අම්මිස් කරලා ටිකක් දානවා. තමයි කරපිංච ටිකක් දානවා. දැන් හොඳට මේක මික්ස් කරගන්න ඕන. ඔයාලා දැන් පේන හැටි මේක හොඳට කුක් වෙලා තියෙන්නේ. ග්‍රේවි එකත් හොඳ ටික්නස් එකට ඇවිල්ලා තියෙනවා. මෙන්න මේ වගේ තමයි තියෙන්නේ. තව විනාඩි 10 ක විතර අපිට මේක බා ගන්න පුළුවන් ඉතින්. ඔය වගේ ටේස්ට් එකක් තියෙන්නේ කියලා. ආයි සුපිරියටම තියෙනවා ඉතින්. මේ බීෆ් එක මෙන්න මේ විදිහට තමයි තියෙන්නේ ඉතින් අන්තිමට. ඔයාලට පේනවා ඉතින් මේක ඉතින් හොඳ පෙනුමක් තියෙනවා. ඒ වගේම හොඳ ටික්නස් ග්‍රේවි එකක් තියෙනවා. තව ඉතින් ක්‍රම තියෙනවා අපිට බීෆ් හදා ගන්න පුළුවන්. මම ඒවත් ඉතින් ඉස්සරහට අරගෙන එනවා වීඩියෝ වලින්. වීඩියෝ එක හොඳයි කියලා හිතෙනවා නම් වීඩියෝ එකට ලයික් එකක් දාන්න අනිවාර්යෙන්. කමෙන්ට් එකක් දාගෙන යන්න ඔයාලගේ අදහස් ටික කියලා. ඒතර තමයි මේ වීඩියෝ එක තව කෙනෙක්ට බලන්න අවස්ථාවක් හම්බ වෙන්නේ. එහෙම නැතිනම් අලුත් වීඩියෝ එකකින් හම්බ වෙනවා මම ගිහින් එන්නම් කට්ටියම පරිස්සමෙන් ඉන්න ජය වේවා